ජීවක ආයුර්ධර්ම පාරම්පරික වැදමැදුර පිහිටලා තියෙන්නේ අනුරාධපුර පූජා නගරයේ වටවන්දනා පාරේ තිසාවැව කියන ග්‍රාමයේ 319 ඒ වටවන්දනා පාර තිසාවැව බෞද්ධ මධ්‍යස්ථානය තුල තමයි පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ වෙදකම ආරම්භ වෙන්නේ මේ අනුරාධපුරයේම තමයි. මේකට කියන්නේ වන්නියට අදාළයි අනුරාධපුරය. එතකොට ඉතිහාසය ගැන කතා කරනකොට ඉතිහාසයේ ආරම්භය බුද්ධදාස මහ රජුරුව දක්වාම දිවෙනවා. මොකද අපේ පුස්කොළ පොත්වල බුද්ධදාස මහ රජතුමාගේ අතින් ලියවිච්ච පාරම්පරික පුස්කොළ පොත් අප සතුව තියෙනවා. ඒ අනුව දැනට බෙම්බුවැව පාරම්පරික වෛද්‍ය ක්‍රමය තමයි මගේ පරම්පරාවේ වෙදකම බවට පත් වෙන්නේ. ඒ මගෙන් අපි සර්වාංග වෙදකමම සිද්ධ කරනවා. වාපිත්සෙන් ප්‍රධාන කොට ඇත්තා වූ සකල විද සර්වාංග රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකර්ම ලබලා දෙනවා. ඒත් සමගම විශේෂයෙන් ගුප්ත දෝෂ ඒ වගේම ජ්‍යොතිෂමය උපදේශන ලබා දීමත් සිද්ධ කරනු ලබනවා. රෝගයක් පරීක්ෂා කර ගැනීමේදී විශේෂයෙන් වෛද්‍යවරයන් වෙත පැමිණෙද්දී, කියන්නේ අප වෙත පැමිණෙද්දී රෝගියා තමන් කැමති බුලත් ප්‍රමාණයක් රැගෙන ආ යුතුයි. ඒ බුලත් ප්‍රමාණයට අනුකූලව ඒ වගේම ඒ වෙලාවේ තත්කාල ග්‍රහ පිහිටීම, හෝරා පිහිටීමට අනුකූලව සහ නාඩි පරීක්ෂාවත් ඒ වගේම ෂඩ්විද දසවිද පරීක්ෂා අතර විශේෂයෙන්ම එහි පවතින ප්‍රාශ්නන පරීක්ෂණය කියන පරීක්ෂණය හරහා අපි රෝගීන් පරීක්ෂාවට ලක් කරලා රෝගියාගේ රෝග ඉතිහාසය, රෝගයේ ස්වභාවය පිළිබඳව දැන කියාගෙන තමයි වෛද්‍ය ප්‍රතිකර්ම සිද්ධ කරනු ලබන්නේ. පාරම්පරිකව සිඳින ලද තෙල් ඒ වගේම සකස් කරන ලද කල්ක සහ පැත්මන් තමයි අපි මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ප්‍රතිකර්ම වලට. ඊට අමතරව දෝෂ සඳහා කරන සෙත් සාන්ති කර්ම, බෝධි පූජා පින්කම්, දානමාන පින්කම්, දේව පූජා පින්කම් ආදී කොට ඇත්තා වූ වෙනත් ග්‍රහ සෙත් සාන්ති කර්ම අභිචාර විදි පදනම් කරගෙන අපේ වෙදමැදුර තුල වෙදකම් සිද්ධ කරනු ලබනවා. ඔබත් මෙතෙක් කාලයක් ඔබට දීර්ඝව කොච්චර පරීක්ෂණ කළත් හසු නොවන, කොච්චර බෙහෙත් කළත් හසු නොවන රෝග තියෙන්න පුළුවන්, ප්‍රශ්න නොවිසඳුණු ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඒවා පැමිණ විමසා දැන ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. මොකද බුලත් අත තියලා අහන ශාස්ත්‍රයට අනුකූලව තමයි අපේ නිවැරදි රෝග විනිශ්චයන් සිද්ධ කිරීම කරනු ලබන්නේ. අදහන් පරීක්ෂාව දුරකථනීය මාර්ගයෙන්, අන්තර්ජාල මාර්ගයෙන් අදහන් පරීක්ෂා විතරක් කරලා දෙනු ලබනවා බාහිර පරීක්ෂණ අතරට. ඊට අමතරව අපි ළඟ තියෙන සුවිශේෂී ප්‍රතිකර්ම රටාව තමයි තෛලාභ්‍යංග ප්‍රතිකර්මයක් එක්ක. ඒ කියන්නේ තෙල් දාන එකත් එක්කම ඒක සාමාන්‍යයෙන් භාවිතා වන කාටත් තේරෙන වචනයෙන් කිව්වොත් එහෙම හීලින් ට්‍රීට්මන්ට්, යම් ශක්ති විශේෂයක් පදනම් කරගෙන ඔබේ පවතින රෝග සහ දෝෂ ඉවත් කිරීමේ ප්‍රතිකර්ම රටාවනොත් අප සතුව පවතිනවා. එනිසා යම් යම් හේතුන් මත සුව නොවන තත්ත්වයන් තියෙනවා නම් එවැනි ක්‍රම අපි භාවිතා කරනවා. ඒ වගේම ඖෂධ ජීවන් කිරීම, මන්ත්‍ර ශාස්ත්‍රයේ පිරිත් සහ වෙනත් කෙම් ක්‍රම හරහා කරන වෛද්‍ය ක්‍රම අප සතුව තියෙනවා. විශේෂයෙන් ওই ගෙඩි වෙදකමේදී දුර සිටින රෝගියෙකුට පවා ඒ තමන් සතුව තිබෙන්නා වූ, තමන්ගේ ශරීරයේ තිබෙන්නා වූ රෝගයේ පවතින, ගෙඩියේ පවතින ස්ථානය නිවැරදිව හඳුනා ගැනීම හරහා පුද්ගලයාට අපි ඉන්නේ කොයි තාක් දුරකද, ඒ තාක් දුර ඉඳලා ලංකාවේ වෙන්න පුළුවන්, ලංකාවෙන් පිට වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට ගෙඩි සුව කිරීම සඳහා වෙනම විශේෂ වෛද්‍ය ක්‍රමයක් අපි සතුව පවතිනවා. ඉතින් මේ වෛද්‍ය
ක්‍රමයට ඔබ කැමැත්තක් දක්වනවා නම් ඔබට සම්බන්ධ වෙලා ප්‍රතිකර්ම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපත් සමග මේ ප්‍රතිකර්ම කිරීමේදී විවිධ දක්ෂතාවයන්ගෙන් යුක්ත වෙද මහත්මවරුන්ගෙන් වෙද මහත්මීන්ගෙන් සහ සම්බාහකවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයන් අපි සලස්වලා තියෙනවා. ඒ වගේම ඖෂධ ප්‍රතිකර්ම ඔබ වෙනුවෙන් අපේ වෙද මැදුර තුළ සකස් වෙලා තියෙන බව කාරුණිකව සිහිපත් කරනවා. මම කැමති මේ අපි නිෂ්පාදනය කරන අපි හිඳින තෙල් බෙහෙත් ටිකක් ඔබට හඳුන්වලා දෙන්නට. ඒ අතර විශේෂයෙන් මේ කල්කය මේක අපි කුසරාජ කල්කය මේ අපේ කල්කය තියෙන ස්වභාවය කුසරාජ කල්කය. මේ කුසරාජ කල්කය කියලා කියන්නේ අර්ශස් රෝගය සඳහා පවතින අප සතුව තිබෙනා වූ විශිෂ්ටතම ඖෂධය. ඒත් සමගම කුසරාජ තෛලය. මේ කුසරාජ තෛලය අප සතුව තිබෙන අර්ශස් රෝගය සඳහා පවතින විශේෂ ඖෂධයක්. එතකොට කුස කියලා කියන්නේ බඩට රජ්ජුරුව, කුසට රජ්ජුරුව කියන අරමුණින් තමයි කුසරාජ කියලා කියන්නේ. මේක කුස මහ රජ්ජුරුව නිෂ්පාදනය කරපු ඖෂධයක්. කුස මහ රජ්ජුරුවන්ගේ අම්මා ප්‍රභාවති දේවිය තමයි කුස මහ රජ්ජුරුවන්ගේ අම්මාට මේ වෙදකම කියලා දුන්නේ සක්‍ර දෙවියෝ. ඒ සක්‍ර දෙවියන් දීපු ඖෂධය තමයි කුස මහ රජ්ජුරුවෝ තමන්ගේ අම්මගෙන් ඉල්ලගෙන මේ ලෝකයට ප්‍රසිද්ධ කරා කියලා අපේ වට්ටෝරු වෙද පොත්වල කවිවල සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් ගෙඩි පාත් වීමේදී ඒ වෙනුවෙන් ඖෂධ තියලා බැඳලා ඕනම මට්ටමක ගෙඩියක් පාත් වුණාම අපිට ඒක දින කිහිපයකින් සුව කරන්න පුළුවන් අත් බෙහෙත්. ඒ වෙලාවට තමයි අපි මේ බෙහෙත් හදලා තියන්නේ. ඒවා නිෂ්පාදිත ඖෂධ විදියට පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙලාවට හදාගත් ඖෂධ තමයි අපි බොහෝ දුරට භාවිතා කරන්නේ. ඊට අමතරව මේ බෙහෙත් පාවිච්චි කළාට පස්සේ මේ කුසරාජ කල්කේ සහ කුසරාජ තෛලය හරහා තවත් චූර්ණ වර්ග කීපයක් තියෙනවා. ඒවා හරහා අපි රෝගියා ඉක්මනින් සුවපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදනවා. ඊළඟට සුවිශේෂී ඖෂධයක් තමයි මේ තියෙන්නේ. මේක දියවැඩියා පැත්මන. දියවැඩියා පැත්මන මේ දියවැඩියා පැත්මන මෙතන වර්ග කීපයක් අපි ගාව තියෙනවා. පැත්මන් වර්ග කීපයක්. ඒකෙදී මේ ඔබට දීර්ඝ කාලීනව පවතින මේ රෝග තත්ත්වය මාස 6ක් වැනි කෙටි කාලයක් තුල ලබා ගන්න පුළුවන්. ඖෂධ මාස දෙකෙන් දෙකට වෙනස් කරනවා. අපි මුලින්ම සීනි මට්ටම පාලනය පල්ලෙහාට වැටිලා මධ්‍යස්ථ මට්ටමට අපිට සීනි පාලනය වෙන මට්ටමට ගේන එක තමයි මූලිකවම සිද්ධ කරන්නේ. ඉන්පස්සේ නැවත සීනි ඇති නොවන හට නොගන්න මට්ටමට ඉන්සුලින් නිෂ්පාදනය යථා තත්ත්වයටපත් වෙන ඖෂධ වගේම ශරීරයේ මේ දියවැඩියාව නිසා නැත්නම් ප්‍රමේහය නිසා හටගත්ත දුර්වලතා රාශියක් තියෙනවා. ඒකෙදී සප්ත ධාතු වලට අමතරව තවත් ධාතු තුනක විශේෂ හානියක් සිද්ධ වෙනවා. ඒ හානියෙන් යථා තත්ත්වයටපත් කරලා කායික ශක්තිය කායික පෞරුෂ භාවය වර්ධනය වීම පිණිස හොඳින් පවත්වාගෙන යාම පිණිස එයින් ඇතිවෙච්ච අතුරු ආබාධ දුරු කිරීම පිණිස තවත් මාස දෙකක වගේ කාලයක් ඒ විශේෂ ඖෂධ භාවිතා කරන්න ඕන. ඒ හරහා ඔබට පුළුවන් දියවැඩියාව පූර්ණව සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි තවත් අපේ ඖෂධ කීපයක් ගැන කතා බහ කරමු. මේ තියෙන ඒවා පොඩ්ඩක් බලන්න. මේ තියෙන්නේ ගරුඩ රාජ තෛලය. මේක අපි මෙහිදපු තෙලක්. ගරුඩ රාජ තෛලය විශේෂයෙන් නයාපොළඟාගේ ඉඳලා සියලුම සර්ප දෂ්ටනවලදී භාවිතා කරන සුවිශේෂී ඖෂධයක්. මේක සර්ප වේදකමේදී අපි භාවිතා කරන ප්‍රබලම ඖෂධයක්. මේ ගන්ධර්ව හස්තික තෛලය. මේ තෙල මගේ නිෂ්පාදනයක්, පෞද්ගලික නිෂ්පාදනයක්. මම මේ තෙල පරිශන කරලා හදපු එකක්. විශේෂයෙන් දනිස්වල පවතිනා වූ වේදනා සහිත තත්වය. අපි කියන්නේ ආතරයිටිස් කියලා. ඒ වගේ තත්වයට ඔරොත්තු දෙන විදියට ඉක්මනින් එයින් ඇති වෙන පීඩාකාරී ස්වභාවය දුරු කරන්න හදපු විශේෂම තෙලක්.
මේ තියෙන සර්ව විසාදී තෛලය. මේක හැමතැනම ගන්න තියෙනවා. හැබැයි මේක අපි පාරම්පරිකව අපේ වට්ටෝරු වලට අනුකූලව අපේ අතින් මෙහිදපු තෙලක්. එතකොට මේක විසාදී කියලා කියන්නේ ගෙඩි. ගෙඩි වන පිළිකා කියලා අපේ වෙදකමේ සඳහන් වෙනවා. ගෙඩි සඳහා භාවිතා කරන එකක්. සර්ව විසාදී කියලා කියන්නේ විස කියන කතාව නෙමෙයි. විශේෂයෙන් ගෙඩි වලට භාවිතා කරන තෙලක්. ඒ වගේම ඒ ගෙඩි නිසා හටගන්න විස සහිත තත්ත්වයන් සමනය කරන්න ඉතාමත් වටිනා ඖෂධයක්. මේක බාල කළු කුමාර තෛලය. අපේ කළු කුමාර තෙල් වට්ටෝරු ගණනාවක් තියෙනවා. බාල කළු කුමාර තෛලය තමයි අපි වැඩිපුර භාවිතා කරන්නේ. මහා කළු කුමාර තෛලය ඖෂධ 64 වට්ටෝරු, ඒ වගේම 75 වට්ටෝරු, 108 වට්ටෝරු, 185 වට්ටෝරු, 220 වට්ටෝරු දක්වා අපේ වට්ටෝරු තියෙනවා. එහෙම හිනපු තෙල් බෙහෙත් අපි ගාව තියෙනවා. මේක මහා රත තෙල. මේ රත තෙල් කඩේ මිලදී ගන්න තියෙනවා. හැබැයි මේ මහා රත තෙල කියන එක මම දැනට වෙළඳපොලේ දැකලා නැහැ. මේක අපේ පරම්පරාවේ හිඳින රත තෙල. මම මේ පිළිබඳ විග්‍රහයක් සිදු කරන්නම්. මේ ඉන්නේ දේව කුමාර තෛලය. විශේෂයෙන් පිළිකා රෝග සඳහා ඒ වගේම ප්‍රමේහ දියවැඩිය රෝග සඳහා භාවිතා කරන සුවිශේෂී ඖෂධයක්. ඊළඟට මේ තියෙන ජීවක පැත්මන. මේ ජීවක පැත්මන කියලා කියන්නේ අපි විශේෂයෙන් මේ අම්ල පිත්ත රෝගය සඳහා භාවිතා කරන අපේ තියෙන විශේෂ පැත්මන. අපේ පරම්පරාවේ නම තියෙන්නේ ජීවක ආයුර්ධර්ම පාරම්පරික වෙදමඳුර කියලානේ. ඒ නිසා ඒක පුරාණ වට්ටෝරුවකට අනුව සකස් කරපු බෙහෙතක්. මේ විදිහේ බෙහෙත් ගණනාවක් තියෙනවා. මම අද කීපයක් තමයි ඔබට ඉදිරිපත් කළේ. බොහෝ බෙහෙත් ක්‍රම අත්බෙහෙත් විදියට එහෙම නැත්නම් කෙම් ක්‍රම විදියට තමයි අපි භාවිතා කරන්නේ. ඔබට ඕනෑම සර්වාංග රෝගයක් සඳහා මේ වෙදමැදුරු හරහා ප්‍රතිකර්ම ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් මේ පෙන්වන්නේ ඔබට යන්ත්‍රයක්. මේ යන්ත්‍රය හැමෝම දැකලා තියෙනවා. මේකට කියන්නේ අபிසම්බිදාන යන්ත්‍රය කියලා. එතකොට අபிසම්බිදාන යන්ත්‍රය අඳින සැකිල්ල තමයි මේ තියෙන්නේ. මේවා අපි අඳින්නේ නම් නැකත් තුලා ක්‍රමවේදවලට අනුකූලව ඒ පුද්ගලයාට ගැළපෙන වෙලාවන් වලදී ඇඳලා નિયમિત සුබ වෙලාවන් වල තමයි පළඳවන්නේ. මේ තියෙන්නේ අපි සකස් කරන නවගුණ යන්ත්‍රය. මේක විශේෂයෙන්ම ඔය ඉගෙන ගන්න දරුවන්ගේ තිබෙන්නා වූ සියලුම අපලු පාද්‍රාවන් සඳහා ලෙඩ දුක් සඳහා භාවිතා කරන බුදුගුණ ඇතුළත් යන්ත්‍රයක්. මේක අපේ පරම්පරාවෙන් පිට නෑ මේ යන්ත්‍රය. අපේ පාරම්පරික ක්‍රමවේදයේ හරහා අපට ලැබුණු සුවිශේෂී යන්ත්‍රයක්. මේ වගේ යන්ත්‍ර අපි අපේ අතින්ම තමයි අඳින්නේ. මේ තියෙන අපි අඳින යන්ත්‍ර තවත් මේ විෂ්ණුආගෝර යන්ත්‍රය, මේ විෂ්ණුආගෝර යන්ත්‍ර දැනට ඇඳලා තියෙන ඒවා. ඒ වෙලාවට අනුකූලව තමයි අපි ඒවා ඇඳලා කරලා අපලු පාද්‍රාවන් සඳහා භාවිතා කරන්නේ. මේ තියෙන මම අඳින පන්හිඳ. ඉතින් මේ ඔබට මේ වගේ